රයිඩිං කලාව වෙනස් කරපු ලංකාවේ නතුවම බැරි පාරවල් දෙගොඩ තලන රයිවල්රිය එකක්. එක පැත්තක Naked Street Fighter King KTM Duke 250 2026. අනිත් පැත්තෙන් බජට් එකට පර්ෆෝමන්ස් හෙල්ලු Bajaj Pulsar NS 200 2026. මේ දෙකෙන් පාරේ සැබෑ රජා කවුද? මේ බයික් මොඩල් දෙකම ලංකාවේ Naked Street Fighter මාකට් එක සම්පූර්ණයෙන්ම කනපිට ගහපු බයික්. Duke 250 එකේ 249.5ක් cc එන්ජින් එකක් තියෙනවා. ඒකෙන් 31.1ක් අමු පවර එකක් එක්ක 25.7ක් නිව්ටන් මීටර් ටෝක් එකක් එළියට දානවා. හැබැයි NS 200 එකේ තියෙන්නේ 99.5ක් cc එන්ජින් එකක්. මේකෙන් දෙන්නේ 24.5ක් bhp සහ 18.7ක් නිව්ටන් මීටර් ටෝක් එකක් විතරයි. අමු පවර එකෙන් නම් Duke එකේ ඉන්නේ වෙලමම ලෙවල් එකක. ස්පීඩ් එක පැත්තෙන් බැලුවොත් Duke 250 කියන්නේ තනි කරම රොකට් එකක්. කෝනරින් කරද්දී බයික් එක පාරේ ඇලිලා යනවා. හැබැයි අපේ ලංකාවේ බ්ලොක් එකේ ට්‍රැෆික් අස්සේ රිංගලා යන්න නම් NS 200 එකේ තියෙන පවර්ෆුල් හැන්ඩ්ලින් එක පට්ට. ලංකාවේ අද තියෙන තත්ත්වෙත් එක්ක තෙල් කරන එක ප්‍රධානයි. NS 200 එකෙන් ලීටරයට කිලෝමීටර් 35ක් ලේසියෙන්ම වැඩ කරනවා. ඒත් Duke 250 එකෙන් 30ක් කිලෝමීටර් per ලීටර් වගේ උපරිමයක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. තෙල් ගහද්දී නම් NS 200 එක සාක්කුවට ලොකු සහනයක්. මේ දෙකෙන් ඔයා කැමතිම මොකේටද? කමෙන්ට් එකක් දාන්න. Safe ride. ඔය දුවනවා කියපු අයියලා එක්කෙනෙක්වත් තාම ආවේ නෑනේ. දුවන BJ නම්බර් ටික අරන් පොලිමට එන්න. GR 2යි දාන්නේ 2යි. Hey, හයියෙන් අල්ලගන්න pops, I'm coming in hot. මාරු කරලා slots, උඹ අල්ල editors වෙන්න එපා overdose. සති තුන දෙන්න